ආයුබෝවන් ඔයාලා හැමෝටම අද 2026 අප්‍රේල් මාසේ 28 වෙනි අඟහරුවාදා බහරේන් සෞදි කුවේට් යන රටවල් තුනේ මුදල් ඒකකවල රුපියලේ වටිනාකම සහ කැරට් 22 රත්තරන් පවුමක මිල දැක බලා ගන්න අදත් මගේ channel එකට ආපු ඔයාලා හැමෝම ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා. දිනපතාම මම දාන වීඩියෝස් මේ විදිහට ඔයාලට දැක බලා ගන්න මගේ YouTube channel එක මෙන්න මේ විදිහට subscribe කරලා මෙන්න මේ විදිහට bell එක ඔබලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට දැක බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු බහරේන් ඩිනාර එකක අගේ කොහොමද කියලා. අද බහරේන් ඩිනාර එකක් වෙනවා රුපියල් 845. බහරේන් කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් වෙනවා බහරේන් ඩිනාර් 53ක්. පවුමක් වෙනවා බහරේන් ඩිනාර් 424ක්. අද සෞදි රියාල් එකක් වෙනවා රුපියල් 85ක්. සෞදි කැරට් 22 ග්‍රෑම් එකක් වෙනවා සෞදි රියාල් 521ක්. පවුමක් වෙනවා සෞදි රියාල් 4168ක්. අද කුවේට් ඩිනාර එකක් වෙනවා රුපියල් 1036යි 712ක්. කුවේට් කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක් වෙනවා කුවේට් ඩිනාර් 42යි 7900ක්. පවුමක් වෙනවා කුවේට් ඩිනාර් 343යි 7200ක්. ඒ වගේම තමයි මේ හැම රටකම කැරට් 18 කැරට් 21 කැරට් 24 අපිට මිලදී ගන්න පුළුවන්. මේ රටවල් වල තියෙනවා. ඒවා කැරට් ප්‍රමාණය අනුව මිල වෙනස් වෙනවා. ලාංකික අපි සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම කැරට් 22 භාවිතා කරන නිසායි මම කැරට් 22 ගැන විතරක් මේ වීඩියෝ වලින් කතා කරන්නේ. ඉතින් මේ තමයි අද දවසේ බහරේන් සෞදි කුවේට් යන රටවල් තුනේ ඒ රටවල් වල භාවිතා කරන මුදල් ඒකකවල රුපියලේ වටිනාකම සහ රත්තරන් පවුමක මිල ගණන් ඔයාලා දැක බලා ගත්තේ. ඒ වගේම දිනපතාම ලංකාවේ රත්තරන් මිලත් ඔයාලට මගේ YouTube channel එකෙන් දැක බලා ගන්න පුළුවන්. හෙටත් අපි මේ විදිහටම මේ රටවල් තුන භාවිතා කරන මුදල් වල රුපියලේ වටිනාකම දැක බලා ගන්න වගේම ඒ රටවල් තුනේ රත්තරන් පවුමක මිල දැක බලා ගන්නත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැසමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.